හායි ළමයි අපි අද කතා කරමු ඔයාගේ වියලි සමට ගැලපෙන හොඳ පැක් එකක් ගැන. මේක සාමාන්‍යයෙන් මාසයකට සැරයක් ගෑවම හොඳටම ඇති. මම මෙතන යොදාගන්නේ කොෆි, ඒ වගේම දුඹුරු සීනි හොඳට බ්ලෙන්ඩ් කරන්න, කැට තියාගන්න එපා. ඒ වගේම ඔලිව් ඔයිල්. මේ තුන හොඳට මික්ස් කරගන්න ඕනේ. මම මෙතන සීනි හොඳට බ්ලෙන්ඩ් කරගන්න කිව්වේ නැත්නම් වගේ හැම හීරෙන්න බලනවා. ඒ හින්දා තමයි හොඳට පවුඩර් විදිහටම බ්ලෙන්ඩ් කරගෙන මේක ගන්න. ඊට පස්සේ අපි මේක මික්ස් කරලා අපේ හැමේ ගා ගන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලාම ඔයාගේ හැම පිරිසිදු කරලා ඔයාගේ මූණේ ඒ විතරක් නෙමෙයි ඔයාගේ මුළු ඇඟේම මේක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් නාන්න විනාඩි 20කට විතර කලින් ඔයා මේක ගන්නවා නම් හොඳයි. හරි. මූණේ ගාලා අපි විනාඩි 5ක් විතර ඉඳලා තමයි මේ විදිහට මසාජ් කරන්න ගන්නෙ. මසාජ් කරලා ආයෙ විනාඩි 5ක් තියලා ආයෙමත් අපි මේ විදිහට මසාජ් කරගන්න ඕනේ. තක තියාගන්න ඔයා හැම මසාජ් කරන හැම වෙලාවකම ඔයාගේ ඇඟිලි තුඩු තෙත් කරලා තමයි මසාජ් කරන්න. එහෙම නැත්නම් මසාජ් කරන්න එපා. මොකද අපි දැන් මේක ගාලා ටිකක් තියද්දි වේලෙනවනේ. එතකොට ඔයාගේ හැම ගොඩක් ඇදෙන්න බලයි. ඒ නිසා මතක තියාගන්න මසාජ් කරන හැම වෙලාවකම ඔයාගේ ඇඟිලි තුඩු තෙත් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි මසාජ් කරනවා. ඒ අපේ හැම එල්ලා වටන එක නතර කරගන්න. ගොඩාක් දුරට අපි ක්ලෙන්ස් කරද්දී අපි මෙන්න මේ විදිහට තමයි ක්ලෙන්ස් කරන්නේ. ඒ කියන්නේ අපි ක්‍රීම් එකක් ගාලා ක්ලෙන්සර් කරන්නේ. අන්න ඒ වෙලාවේදී මෙන්න මේ විදිහට ක්ලෙන්සර් කරන්න කියලා ගොඩාක් වෙලාවට කියනවා. එතකොට අපේ හැම ඉදිරියේදී එල්ලා වැටීම වළක්වනවා. මොකද මසාජ් කරන ක්‍රමත් තියෙනවා. අපි හරියට මසාජ් කරේ නැත්නම් ඊටමත් ඉක්මනින් අපේ හැම එල්ලා වැටෙන්න බලනවා. ඒ හින්දා හරියට ඒ ගැන අවබෝධයක් තියාගෙන තමයි අපි මේ දේවල් කරන්න ඕනේ. ඒ විදිහට මසාජ් කරලා තව විනාඩි 10ක විතර කාලයක් තියලා ඔයගන්ට පුළුවන් මේ විදිහට හොදලා යවන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මොයිස්චරයිසර් ගන්න මතක තියාගන්න. ඔයාගේ තියෙන ඔයිලි හැමක් නම් මේක කරන්න යන්න එපා. එහෙම වුණොත් පිම්පල්ස් එන්න ගන්නේ. ඔයාලට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් ඔයාලට මේක ගොඩාක් හොඳට ගැලපෙනවා. මාසෙකට සැරයක් කරන්න. ගොඩාක් ඩ්‍රයි ගතියක් තියෙනවා නම් සති දෙකකට සැරයක් කරත් කිසිම ගැටලුවක් නෑ. අපි සාමාන්‍යයෙන් ස්ක්‍රබ් එකක් කරන්න කියන්නේ මාසෙකට සැරයයි. ඒ මොකද ස්ක්‍රබ් එකෙන් වෙන්නේ අපේ මැරුණ ශෛලීවත් වීමක්නේ. අපේ මැරුණ ශෛල හැම මතු පිටට එන්නේ දවස් 28කට සැරයක්. ඉතින් ඒ හින්දා අපි කියන්නේ ස්ක්‍රබ් එකක් කරද්දී මාසෙට සැරයක් කරොත් හොඳටම ඇති නැතුව තේරුමක් නැහැ. මාසෙට දෙතුන් පාර කරා කියලා ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි අද මම ඕගලන්ට කියා දෙන්න ඕනේ. විශේෂම කියන්න ඕනේ මගේ පාට මෙතන ගොඩක් වෙනස්. ඒකට මූලික හේතුව තමයි මම යූස් කරන කොලජන් එක. ඒ කොලජන් එක ඇත්තටම ආයුර්වේද කොලජන් එකක්. ගොඩාක්ම හොඳයි ඕනම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් බය නැතුව. ඒ කොලජන් එක ගැනත් මම වීඩියෝ එකක් දාලා තිනවා. ඔයගන්ට පුළුවන් ඒ ගැන චෙක් කරන්න. ඉතින් මේ වගේ බියුටි ටිප්ස් දැනගන්න අපිත් එක්ක එකතුලා ඉන්න.